රයිට් අයිබෝන් පුතේ අපි අර තාපයේ කොටස ගිය සතියේ අපි ඉවර කරා මේ මුල් කොටස් ටික හඳුන්වා දීම් කොටස් ටික ඉවර කරා. එතකොට අද අපි පටන් ගන්න යන්නේ ඝන ප්‍රසාරණ වලින් තමයි පටන් ගන්න යන්නේ. හරිද? ඝන ප්‍රසාරණ මම එදා පොඩි හඳුන්වා දීමක් කරා මේ ඝන ප්‍රසාරණ කියන්නේ මොනවද කියලා. හරි? රයිට්. එතකොට මේ ඝන ප්‍රසාරණවල ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඝන ප්‍රසාරණවල ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි රේඛීය ප්‍රසාරණ. රේඛීය ප්‍රසාරණ. අනිත් එක වර්ගඵල ප්‍රසාරණ. තුන්වෙනි එක පරිමා ප්‍රසාරණ. ඔන්න ඔය තුන ගැන තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රේඛීය ප්‍රසාරණ, වර්ගඵල ප්‍රසාරණ සහ ඝන ප්‍රසාරණ කියන මේ රේඛීය ප්‍රසාරණ, වර්ගඵල ප්‍රසාරණ සහ පරිමා ප්‍රසාරණ කියන තුන ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ දවස පුරාටම. හරිද? දැන් බලන්න හරි. දැන් බලන්න මුලින්ම අපි කතා කරමු රේඛීය ප්‍රසාරණ ගැන. දාගන්න මාතෘකාවක් ඝන ප්‍රසාරණ කියන ප්‍රධාන මාතෘකාව දාගන්න. ඝන ප්‍රසාරණ යටතේ දාගන්න රේඛීය ප්‍රසාරණ. රේඛීය ප්‍රසාරණ. හරි. දැන් අපි දන්නවා පුතේ සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ වැඩි වෙනකොට දිග ගත්තහම සාමාන්‍ය යකඩයක වගේ දිග ගත්තහම දිග වැඩි වෙනවා. හරි? උෂ්ණත්වයේ වැඩි වෙනකොට දිග වැඩි වෙනවා. හරි? උෂ්ණත්වයේ වැඩි වෙනකොට දිග වැඩි වෙනවා. ඒ වගේමයි උෂ්ණත්වයේ වැඩි වෙනකොට සාමාන්‍යයෙන් වර්ගඵලය කියන එකත් වැඩි වෙනවා. හරි? වර්ගඵලය කියන එකත් වැඩි වෙනවා. right? උෂ්ණත්වයේ වැඩි වෙනකොට වර්ගඵලය කියන සාධකයක් වැඩි වෙනවා. මම මේ කියන්නේ සන්නායක ගැන තමයි මම මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ තාප සන්නායක, තාපය රැගෙන යන්න පුළුවන් ද්‍රව්‍ය ගැන තමයි මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. අනිත් ඒවා මෙතනදී අපි අදාළ කරගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ යකඩ වගේ ගත්තාම තාප සන්නායකනේ, තාපය යකඩයේ දිගේ ප්‍රචාරණය වෙනවනේ. ඒ කියන්නේ තාපයට යකඩයේ දිගේ යන්න පුළුවන් කියලා කියන්නේ අපි කියනවා තාප සන්නායක කියලා. අපි තාප සන්නායක සම්බන්ධයෙන් තමයි මෙතනදී අපි මූලික වශයෙන්ම කතා කරන්නේ. අනිත් ඒවා ගැන කතා කරන්නේ නෑ. හරි? ඒකත් තේරුම් ගන්න. හරි? ඒතර ප්‍රසාරණ ගත්තාම අපි කතා කරන්නේ තාප සන්නායක වල ප්‍රසාරණතාවය ගැන තමයි කතා කරන්නේ. ඒතර ඒක තමයි මේ කොටස් වලින් ඉගෙන ගන්න. ඒ කියන්නේ රේඛීය වර්ගඵල සහ පරිමා ප්‍රසාරණ කියන කොටස් වශයෙන් ඉගෙන ගන්න. ඒව නැත්නම් මොකද අනිත්‍ය තාප සන්නායකයක් නැතිව ගැන කතා කරන්න බෑ. හරි? ඒක තර්කයෙන් බෑනේ කොහොමවත් කරන්න බෑ. ඒක තමයි මෙතනදී කතා කරන්නේ. හරි. දැන් මම කියන්නේ නේදුවේ තාපය නැත්නම් උෂ්ණත්වයේ වැඩි වෙනකොට මේ කියන රාශීන් මොනව වෙනවද? මේ කියන රාශීන් වෙනස් වෙනවා. අනිවාර්යයෙන් වෙනස් වෙනවා. උෂ්ණත්වයේ වෙනස් වෙනකොට ඔය කියන රාශීන් දිග, වර්ගඵලය සහ පරිමාව කියන රාශීන් තුනම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? දැන් ගත්තහම දිග යකඩ කම්බියක දිග උෂ්ණත්වයේ වැඩි වෙනකොට වැඩි වෙනවා පුතේ. උෂ්ණත්වයේ වැඩි වෙනකොට වැඩි වෙනවා. දිග කියන සාධකේ වැඩි වෙනවා උෂ්ණත්වයේ වැඩි වෙනකොට. උෂ්ණත්වය අඩු වෙනකොට, ඒ කියන්නේ සිසිල් වෙනකොට වගේ ගත්තාම ඒවා කෙටි වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්නවා අර රේල් පාරවල් වල පීලි දෙකක් අතර පරතරයක් තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධ කරනකොට පීලි දෙකක් අතර පොඩි සම්බන්ධයක් පොඩි සම්බන්ධයක් නෙවෙයි පොඩි හිඩසක් තියෙනවා. හරි? පීලි දෙකක් මෙහෙම සම්බන්ධ කරනකොට ඒ සම්බන්ධ ලක්ෂයේ පොඩි හිඩසක් තියෙනවා. ওই හිඩස සාමාන්‍යයෙන් තියන්නේ දවල් කාලයේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට යකඩ පීල්ලේ වාණයෙන් හදලා තින්නේ. ඒ වාණය මොකද වෙන්නේ? තාප සන්නායකයක්. ඒ වගේ දිග වැඩි වෙනවා. ඒ දිග වැඩි වෙනකොට පොඩි
අර වැඩිවීමට ඉඩකඩක් තමයි තියලා තියෙන්නේ. හරි? වැඩිවීම ඉඩකඩක් තමයි තියලා තියෙන්නේ. එහෙම තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? මේක අනිවාර්යෙන් කොහොමත් ප්‍රසාරණය වීම නිසා මොනවා වෙන්න පුළුවන්ද? පීල් ඇද වෙන්න පුළුවන්. හරි? ඔය ගොඩක් උෂ්ණාධක රටවල් එහෙම ඔය පීලි වෙනස් වෙනවා. හරි? හැඩේ වෙනස් වෙනවා. ඉතින් වෙනස් දැන් ලංකාවේ එහෙම ලොකු ප්‍රමාණවල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒත් පොඩි ඉඩකඩක් තියලා තියෙනවා මේ උෂ්ණත්වයේ ප්‍රසාරණය වීම සඳහා. ඒ කියන්නේ අපි දන්න අතර තේරුම් ගන්න එතනදී මම කියන්නේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට දිග කියන සාධකයේ වැඩි වෙනවා කියන එක. ඒතර සිසිල් වෙනකොට ආයෙත් මේ මේ දිග අඩු වෙනවා. තවත් උදාහරණයක් තමයි ඔය කම්බි ඉස්සර දැන් නම් ඔය ගොඩක් වෙලට පරිමිනේ රබර් කෝට් කරපු කම්බි තියෙන්නේ කරන්ට් වයර් එහෙම. දැන් එහෙම නැති අර යකඩ තනිකර යකඩ කම්බිය තියෙන කම්බි දැකලා තියෙනවා නම් දවල් කාලෙට එහෙම ওই කම්බි තියෙන්නේ මෙන්න මෙහෙම. ලයිට් කණු වල දැනටමත් ඔය හයි ටෙන්ෂන් වයර් වල එහෙම තියෙනවා තාම. දවල්ට මෙන්න මෙහෙම ඇකිලෙනවා. ඒ කියන්නේ මෙහෙම දිග වැඩි වෙනවා. මෙහෙම කම්බිය බේරිලා තියෙන්නේ කොහොමද? මෙහෙම වෙලා. හැබැයි ආපහු උදේ පාන්දරට හරි රැයට හරි බැලුවොත් මේක ආපහු මේ විදිහට තියෙනවා. එහෙම තමයි හරි. ඒත් වෙන්නේ මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනකොට දිග වැඩි වෙනවා. දිග වැඩි වුණාට මේ කණු දෙක අතර දිග වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම වැක්කිරෙනවා. ආපහු මේ සිසිල් එහෙම වෙනවා හරි. පොඩි ප්‍රමාණ වලින් ඈ. රයිට්. බීම ගෑවෙන්න මේ දිග වැඩි වෙන්නේ නැහැ. හරි. රයිට්. ඉතින් මේ සියල්ලකින්ම මම ඔයාලට තහවුරු කරන්න යන්නේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට දිග කියන සාධකයේ වැඩි වෙනවා වගේම අනිත් දේවල් වර්ගඵලය පරිමාව වගේ දේවලුත් වැඩි වෙනවා. හරි? හරි. රයිට්. එතකොට බම් දැන් මේක කියලා දෙන්නම් මේ බලා ගන්න. මම ගන්නම් සන්නායක කම්බියක්. නැත්නම් දණ්ඩක් ගන්නම්කෝ. මේ දණ්ඩේ මුල් දිග මුළු දිග නෙමෙයි මුල් දිග L නෝට් කියලා ගන්නම්. L නෝට් කියලා ගන්නම්. හරි? දැන් මේකේ උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙයාගේ පුතේ දිග වැඩි වෙනවා. අපි හිතමු මේ තියෙන්නේ අර මුලින් තිබ්බ දිග L නෝට් ප්‍රමාණය. හරි? මේ තියෙන්නේ අමතර වැඩි වෙච්ච ප්‍රමාණය. මේ තියෙන අමතර වැඩි වෙච්ච ප්‍රමාණය. මම ඒක ගන්නම් ඩෙල්ටා L කියලා. හරි? එතකොට මේ තියෙන්නේ වැඩි වෙච්ච ප්‍රමාණය නම් ওই වැඩි වෙච්ච ප්‍රමාණය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ වැඩි වෙච්ච ප්‍රමාණය අනුලෝම වෙනවා මුලින් තිබ්බ දිගට. ඒ කියන්නේ දිග වැඩි නම් වැඩි වෙන ප්‍රමාණයත් වැඩි. ඒ වගේමයි මේ ඩෙල්ටා L කියන එක අනුලෝම වෙනවා තීටට. ඒ කියන්නේ තීට කිව්වේ උෂ්ණත්ව වෙනසට. ඒ කියන්නේ හිතන්නකෝ අපි 25 ඉඳන් 30ට උෂ්ණත්වය වැඩි වෙනකොට සෙල්සියස් 5ක් වැඩි වුණා නම් එතකොට තියෙන ඩෙල්ටා L අගයට වඩා සෙල්සියස් 10කින් කියන්නේ 25 ඉඳන් 35ට ගියාම උෂ්ණත්වය දිග වැඩි වෙන ප්‍රමාණය වැඩි. එහෙනම් තීට කිව්වේ උෂ්ණත්ව අන්තරය. ඒතර ඩෙල්ටා L කියන එක සාධක දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි L නෝට් ඒ කියන්නේ මුලින්ම තිබ්බ දිග මුල් දිග සහ උෂ්ණත්ව වෙනස තීටා. එතකොට මේකට අපි සමාන ලකුණක් දාලා නියතයක් දානවා. නියතය තමයි ඇල්ෆා. ඇල්ෆා කියලා කියන්නේ අපි කියනවා රේඛීය ප්‍රසාරණ සංගුණකය කියලා. මොකක්ද? ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණකය. රේඛීය ප්‍රසාරණ සංගුණකය. ඇල්ෆා කියන රේඛීය ප්‍රසාරණ සංගුණකය.
එතකොට මේ ඇල්ෆා කියන සාධකය නැත්නම් ඒ නියතය රඳා පවතින්නේ තනිකරම මේ ලෝහ වර්ගයේ මත. දැන් හිතන්න කොප තඹ ගත්තාම තියෙන ඇල්ෆාගේ වෙනස්, වාණය ගත්තාම ඇල්ෆාගේ වෙනස්, සුදු යකඩ ගත්තාම ඇල්ෆාගේ වෙනස්, ටංස්ටන් ගත්තාම ඇල්ෆාගේ වෙනස්. කියන්නේ ලෝහයෙන් ලෝහයට, ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට මේ ඇල්ෆාගේ වෙනස් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් අවසානයේ මේ දිග වැඩිවීම රාශී නැත්නම් සාධක තුනක් මත රඳා පවතිනවා. එකක් තමයි ද්‍රව්‍ය මත, අනිත් එක මුල් දිග මත සහ උෂ්ණත්ව වෙනස මත. පැහැදිලිද? රයිට්. ඔය තමයි ඩෙල්ටා L ගේ කතාව. හරි. දැන් බලා ගන්න. දැන් හොඳට බලා ගන්න. අපි හිතුවොත් මේකේ අවසාන දිග, ඒ කියන්නේ මුළු දණ්ඩේ අවසාන දිග L කියලා. දැන් මට ලියන්න පුළුවන් නේද ඩෙල්ටා L කියන එක L ඍණ L නෝට් කියලා. ඇයි පුතේ L වැඩිනේ. එතකොට ඩෙල්ටා L කියන එක ලියන්න පුළුවන් L ඍණ L නෝට් කියලා. එහෙනම් මේක ඔහොම ওই විදිහට ලියා ගන්නත් පුළුවන්. එහෙනම් එනවා මට බලන්න L කියන එකට උත්තරයක් එනවා මේක එහා පැත්තට ගියාම ධන L නෝට් වෙනවා. ඒකෙන් දෙකේම L නෝට් තියෙන නිසා මම එක පොදු පදේ එළියට කරා මම මෙහෙම ලියා ගන්නවා. එහෙනම් බලන්න මේ තියෙන්නේ දිගේ අවසාන දිග සඳහා වෙන ප්‍රකාශය. මේ තියෙන අවසාන දිග සඳහා වෙන ප්‍රකාශය. ඩෙල්ටා L කියලා කියන්නේ දිගෙහි වෙනස සඳහා එන ප්‍රකාශය. හරි? මම ආයෙත් කියන්නම් තේරිච්ච නැති අය ඉන්නවා නම් මේ බලා ගන්න හැමෝම උෂ්ණත්වයේ වැඩි වෙන අවස්ථාවේදී මම හිතනවා T ට උෂ්ණත්වයකින් වැඩි වුණා කියලා. ඒ කියන්නේ උෂ්ණත්ව වැඩිවීම T හරි වැඩිවීම වෙනස T හරි T වලින් වැඩි වුණා කියලා. එතකොට මේ දණ්ඩේ දිග වැඩි වෙනවා. ඒතර දණ්ඩේ දිග වැඩි වෙනකොට මම හිතනවා මේ වැඩි වෙන ප්‍රමාණය ඩෙල්ටා L කියලා. ඒ ඩෙල්ටා L කියන එක අපිට රඳා පවතින මූලික සාධක දෙකක් තියෙනවා. එකක් තමයි L නෝට් සහ තීටා. මුල් දිග සහ තීටා කියන සාධක දෙක මත රඳා පවතිනවා කියලා හිතලා ප්‍රකාශයක් හදාගෙන හරි සමානුපාතික ප්‍රකාශයක් හදාගෙන සමීකරණයක් ගොඩනගනවා. සමීකරණයට දානවා නියතයක්. නියතය කියන්නේ ඇල්ෆා. ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණකය. රේඛීය ප්‍රසාරණ සංගුණකය රඳා පවතින මොනවත් එක්කද? ද්‍රව්‍ය මත තමයි රඳා පවතින්නේ. එහෙනම් ඩෙල්ටා L කියන එක මට ආයෙත් ලියා ගන්න පුළුවන් අවසාන දිගෙන් ආරම්භක දිග අඩු කරනවා කියලා. තවත් එන වෙනස ඩෙල්ටා L නේ. ඒකෙන් L සඳහා ප්‍රකාශයක් ගන්න පුළුවන්. ඔය වගේමයි පුතේ මේ උෂ්ණත්ව අඩුවීමටත් මම උෂ්ණත්ව අඩුවීම අපෝහණය කරන්නම්. හරි? ආයේ මුල ඉඳන්ම මේක කරන්නේ නැතුව උෂ්ණත්ව අඩුවීමත් මම මේකෙන් අපෝහණය කරන්නම්. බලන්න අපෝහණය කරන විදිය. අපෝහණය කියලා කියන්නේ මේකෙන් මේක ලබා ගන්නවා කියන අදහස. හරි? මුල ඉඳන්ම මේක කරන්නේ නැතුව. එතකොට පුතේ උෂ්ණත්ව වෙනස අඩු වෙනකොට නැත්නම් උෂ්ණත්වයේ පහළ වහිනකොට උෂ්ණත්ව වෙනස නිසා ඇති වෙන ඩෙල්ටා L නැත්නම් දිගෙහි වෙනසත් මොකද වෙන්නේ? මේ වස්තුව කොට වෙනවා. වස්තුව කොට වෙනවා. මං හිතන්නම්කෝ අවසාන දිග L කියලා. මේක මුලින් තිබ්බේ මෙන්න මෙච්චර ප්‍රමාණයක්. එහෙනම් කෙටි විච්ච ප්‍රමාණය තමයි ඩෙල්ටා L කියලා කියන්නේ. හරි? එතකොට මෙතනදිත් පුතේ ඩෙල්ටා L කියන එක නම් අර කියපු සාධකත් එක්ක තමයි රඳාපවතින්නේ ද්‍රව්‍ය මත සහ දිග මත සහ උෂ්ණත්ව වෙනස මත. අර වගේමයි. හැබැයි මෙතන ඩෙල්ටා L කියන එක අපිට දැන් ලියා ගන්න වෙන්නේ L නෝට් ඍණ L කියලා. ඕකෙන් පුතේ L සඳහා ප්‍රකාශයක් වෙනවා මේක එහා පැත්තට දැම්මහම ඍණ කරලා මෙහෙම මාරු කරලා සුළු කරාම පුතේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් අපිට ගන්න පුළුවන්. 1 ඍණ ඇල්ෆා තීටා. හරි? එතකොට මේ ප්‍රසාරණතාවය සඳහා සාධාරණ ප්‍රකාශ ගන්න පුළුවන් දිගෙහි වෙනස
වෙනස සඳහා සාධාරණ ප්‍රකාශයක් ගන්න පුළුවන් කොහොමද? ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා කියලා. මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේක මතක තියාගන්න. හරි. ඊට පස්සේ අවසාන දිග සඳහා ප්‍රකාශයක් ගන්නත් පුළුවන්. අවසාන දිග ලියන්න පුළුවන් L සමානයි L නෝට් එක ධන හෝරින ඇල්ෆා තීටා. එක ධන හෝරින ඇල්ෆා තීටා. අවසාන දිග කියන්නේ L නෝට් ධන හෝරින ඇල්ෆා තීටා. ධන පාවිච්චි කරන්න උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවට ඍණ පාවිච්චි කරන්න උෂ්ණත්වය අඩු වෙන අවස්ථාවට මේ තියෙන්නේ. ධන උෂ්ණත්වය වැඩි වෙනකොට ඍණ උෂ්ණත්වය අඩු වෙනකොට. හරි? පැහැදිලිද? මෙන්න මතක තබා ගත යුතු ප්‍රකාශ දෙක. ඒතර මේක ආවේ මෙන්න මේ ටිකෙන්. හරි? රයිට්. රේඛීය ප්‍රසාරණ කියලා පුතේ මෙන්න මේ ටිකම ලියා ගන්න ඉක්මනට නෝට් එකට දාගන්න.
right හරි ඔන්න ඔකයි කතාව හරි right හරි මේක යටින් ලියාගන්න මේ පද ටික හඳුන්වා ගන්න ඩෙල්ටා L කියන්නේ දිගෙහි වෙනස ඩෙල්ටා L කියන්නේ දිගෙහි වෙනස L නෝට් කියන්නේ මුල් දිග මුලින් තිබ්බ දිග ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණකය ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණකය ඇල්ෆා කියන රේඛීය ප්‍රසාරණ සංගුණකය ඇල්ෆා කියන රේඛීය ප්‍රසාරණ සංගුණකය වරහන් ඇතුළේ ලියාගන්න ද්‍රව්‍ය මත රඳාපවතී කියලා ද්‍රව්‍ය මත රඳාපවතී කියලා දාගන්න ඇල්ෆා කියන්නේ ද්‍රව්‍ය මත රඳාපවතී කියලා දාගන්න තීටා කියලා කිව්වේ උෂ්ණත්ව වෙනස හරි උෂ්ණත්වය නෙමෙයි උෂ්ණත්ව වෙනස එතකොට මතක තියාගන්න උෂ්ණත්ව වෙනස කිව්වහම කෙල්වින් වලින් ගත්තත් සෙල්සියස් වලින් ගත්තත් එකම අගේ තියෙන්නේ හරි මම ඔය කිව්ව මුලින් සෙල්සියස් වලින් ගත්තත් කෙල්වින් වලින් ගත්තත් උෂ්ණත්ව වෙනස සමානයි හරි රයිට් ඔව් ඔන්න ඉතින් තමයි මේකේ පද ටික එතකොට අමතක වෙයි නම් ලියාගන්න ධන යොදන්නේ උෂ්ණත්ව වැඩි වෙන අවස්ථාවක ඍණ යොදන්නේ උෂ්ණත්ව අඩු වෙන අවස්ථාවක කියලා. ඒක ඉතින් ලියන්න අවශ්‍යත් නැහැ මේකේ පේන්න තියෙනවා හරි එතකොට මේ ප්‍රකාශය ධන පාවිච්චි කරන උෂ්ණත්ව වැඩි වෙන අවස්ථාවක ඍණ පාවිච්චි කරන උෂ්ණත්වය අඩු වෙන අවස්ථාව. right. දැන් ඔන්න මම කියලා දෙන්න යන්නේ ඔය රේඛීය ප්‍රසාරණතාවයේ ඇල්ෆා වල ඔකට කියන linear expansivity කියලා. නැත්නම් coefficient of linear expansion කියලාත් කියනවා. ඔන්න ඔය ඇල්ෆා වල අර්ථ දැක්වීම කියන්නයි යන්නේ. හොඳට අහගන්න ඕනේ ඇල්ෆා. අපි ඇල්ෆා වල අර්ථ දක්වන්නේ මෙන්න මෙහිමයි පුතේ. හරි. ඉස්සල්ලාම අපි ගන්නවර ප්‍රකාශය. මොකද්ද ගන්න ප්‍රකාශය? ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා තීටා කියන ප්‍රකාශය ගන්නවා. අරම් මේකෙන් ඇල්ෆා උක්ත කරනවා. ඇල්ෆා උක්ත කරාම ඩෙල්ටා L බෙදීම L නෝට් තීටා කියලා එනවා. දැන් බලන්න මේකේ ඒකකය මොකක්ද කියලා. ඒකකය මේ ඩෙල්ටා L මනින්නේ මීටර් හෝ සෙන්ටිමීටර් නම් L නෝට් උත් මනින්නේ මීටර් හෝ සෙන්ටිමීටර්. එකම ඒකක තියෙන්නේ කැපිලා යනවා. තීටා මනින්නේ සෙල්සියස් වලින් හෝ කෙල්වින් වලින් කියලා මම කිව්වා. උෂ්ණත්ව වෙනසක්නේ. ඒතර කෙල්වින් වලින් මැන්නොත් උඩට එනකොට කෙල්විනයට කියලා එන්නේ. තේරින එකයි. සෙල්සියස් වලින් මැන්නොත් සෙල්සියස් අංශකයට කියලා එන්නේ. සෙල්සියස් ඍණ එකයි. ඔන්න ඇල්ෆා වල ඒකක. හරි මේ ඒකක දෙකෙන් පාවිච්චි කරනවා හරි. right. දැන් බලන්න. ඇල්ෆා වල අර්ථ දැක්වීම මෙන්න මෙහෙමයි එන්නේ. හොඳට බලා ගන්න. මෙතන පුතේ තියෙන්නේ දිගෙහි වෙනසක් නේ. දිගෙහි වෙනසක් ඔය වෙනසක් වගේ තියෙනකොට සාමාන්‍යයෙන් අපි අර්ථ දක්වනකොට ඒක වැඩි වෙන පැත්තට තමයි අර්ථ දක්වන්නේ. දැන් වෙනසක් වුණාම වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්නත් පුළුවන් නේ. ඒ වැඩි වෙන පැත්තට තමයි සාමාන්‍යයෙන් අපි අර්ථ දක්වීම කරන්නේ. හරි? අර්ථ දක්වීම කරන්නේ වැඩි වෙන පැත්තට. හරි එහෙනම් කොහොමද කියන්නේ? කොහොමද ඇල්ෆා අර්ථ දක්වන්නේ කොහොමද? ඉර යට තියෙනවා ඒකක එකක් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ඒකක දිගක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් නැත්නම් ඒකක උෂ්ණත්වයකින් වැඩි කරන විට මෙතනත් එහෙමයි වැඩි කරන විට සිදුවන දිගෙහි වැඩිවීම එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ලෙස අර්ථ දැක්වේ. ආයි කියමු. ඒකක දිගක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් හෝ ඒකක උෂ්ණත්වයකින් වැඩි වන විට
හැබැයි ඒකක උෂ්ණත්වයක් කියලා හොඳයි සෙල්සියස් අංශකයකින් හෝ කෙල්විනයකින් කියලා කියන එක මොකද හේතුව ෆැරන්හයිට් අංශකයකට මේක හරියන්නේ නැහැ. හරි. ඒ නිසා ඒකක දිගක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නංවන විට සිදුවන දිගෙහි වෙනස කියන්නේ සිදුවෙන දිගෙහි වැඩිවීම එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ලෙස අර්ථ දක්වේ. වෙනස කියන්නේ දිගෙහි වෙනස නෙමෙයි කියන්නේ දිගෙහි වැඩිවීම. හරි. ආයෙත් කියමු. ඒකක දිගක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නංවන විට සිදුවන දිගෙහි වැඩිවීම එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ලෙස අර්ථ දක්වේ. ඔන්න අර්ථ දක්වීම. රයිට්. ලියාගන්න තරුවක් දාලා ඇල්ෆා වල අර්ථ දක්වීම කියලා. ඇල්ෆා වල අර්ථ දක්වීම. ඇල්ෆා වල අර්ථ දක්වීම කියලා පුතේ ප්‍රකාශය ලියාගන්නකෝ හැමෝම. හරි ඊට පස්සේ අපි ලියාගන්න තරුවක් දාලා ඊට පස්සේ අපි දාගන්න තරුවක් දාලා මෙහෙම මෙහෙම ලියාගන්න ඒකක දිගක උෂ්ණත්වය ඒකක දිගක උෂ්ණත්වය ඒකක දිගක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් 1යි සෙල්සියස් කියලා ලියාගන්නකෝ. සෙල්සියස් අංශක 1කින් වරහන් ඇතුලේ කෙල්වින් 1කින් සෙල්සියස් අංශක 1කින් වරහන් ඇතුලේ කෙල්වින් 1කින් ඉහළ නංවන විට ඉහළ නංවන විට සිදුවන දිගෙහි වැඩිවීම සිදුවන දිගෙහි වැඩිවීම සිදුවන දිගෙහි වැඩිවීම සිදුවන දිගෙහි වැඩිවීම එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ලෙස අර්ථ දක්වේ. එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ලෙස අර්ථ දක්වේ. එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණ සංගුණකයේ ලෙස අර්ථ දක්වේ. ඕකේ. රයිට්. ඔන්න ඒකයි කතාව. හරි. හරි අර්ථ දැක්වීමත් හරි අපි යන් ඊළඟ එකට. ඊළඟ එක වර්ගඵල ප්‍රසාරණය. දාගන්න මාතෘකාවක් වර්ගඵල ප්‍රසාරණය කියලා. මම මේ වර්ගඵල ප්‍රසාරණයත් අර කලින් එක වගේම අපෝහණය කරනවා. හරි. දාගන්න වර්ගඵල ප්‍රසාරණය. වර්ගඵල ප්‍රසාරණය. හරි. දැන් බලන්න අපි මෙතනත් වර කිව්වා වගේ ස්ථාප සන්නායක ද්‍රව්‍යයක් තමයි ගන්නෙ. මං හිතන්නම් මුලින් තිබ්බ වර්ගඵලය A නෝට් කියලා. උෂ්ණත්වයේ ඉහළ යන විට සහ පහළ යන විට කියලා අවස්ථා දෙකක් මම සලකනවා. උෂ්ණත්වයේ ඉහළ යනකොට මෙයාගේ වර්ගඵලය වැඩි වෙනවා. උෂ්ණත්වයේ ඉහළ යනදී මෙයාගේ වර්ගඵලය වැඩි වෙනවා. තිබ්බට වඩා වර්ගඵලය වැඩි වෙනවා. ඒතර වර්ගඵල වැඩිවීමේ වෙනස වර්ගඵල වැඩිවීම
වර්ගඵල වෙනස කියන එක රඳාපවතින සාධක දෙකක් තියෙනවා නෙමේ තුනක් තියෙනවා. ද්‍රව්‍ය මතත් රඳාපවතිනවා. මේ ආරම්භක වර්ගඵලය මතත් රඳාපවතිනවා. උෂ්ණත්ව වෙනසත් මතත් රඳාපවතිනවා. ඒතර මේ කියනවා පුතේ බීටා a නෝට් තීටා කියලා එකක්. මේ බීටා කියලා කියන්නේ වර්ගඵල ප්‍රසාරණ සංගුණකය. හරි? වර්ගඵල ප්‍රසාරණ සංගුණකය. ඒතර මෙතනින් පුතේ අවසාන වර්ගඵලයට එන ප්‍රකාශයක් අර වගේමයි L වෙනුවට L නෝඩ් දැම්මා වගේ A වෙනුවට ඒ කියන්නේ L නෝඩ් වලට A නෝඩ් දාන්න තියෙන්නේ එක ධන බීටා තීටා. එක වගේම සමීකරණ පොඩි වෙනසක් තියෙනවා. හරි. වර්ගඵලයේ වෙනස් වීම වර්ගඵල සංගුණකේ නැත්තම් මේකත් අර කලින් වගේම ද්‍රව්‍ය මත රඳාපවතින දෙයක්. A නෝඩ් කියන්නේ ආරම්භක වර්ගඵලය, තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. මේ තියෙන අවසාන වර්ගඵලය A නෝඩ් එක ධන බීටා තීටා. ඔය වගේමයි පුතේ සිසිල් වෙනකොට මේ වර්ගඵලය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට වර්ගඵලය අඩු වෙනවා. එතරම් පුතේ වර්ගඵල වෙනස ලියන්නේ නම් මේකම තමයි. මෙතන ඉතින් අර අවසාන වර්ගඵලයේ පොඩි නිසා මෙතන ආරම්භක වර්ගඵලයෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා තමයි වෙන්නේ. ඒ නිසා ඍණ බීටා ටීටා. එහෙනම් සාධාරණ වශයෙන් ලියන්න පුළුවන් වර්ගඵල වැඩිවීම වර්ගඵල වෙනස කියලා ගන්නම්කෝ. වර්ගඵල වෙනස සඳහා එන ප්‍රකාශය මෙන්න මෙහෙමයි. ඩෙල්ටා A සමානයි A නෝට් බීටා තීටා. හරි. ඒතර අවසාන වර්ගඵලය අවසාන වර්ගඵලයේ සඳහා එන ප්‍රකාශ වෙන්නේ මෙන්න මෙහෙම. A සමානයි A නෝට් එක ධන හෝ ඍණ බීටා තීටා. එතකොට මෙතනත් ධන පාවිච්චි කරන උෂ්ණත්වය වැඩි වෙනකොට ඍණ පාවිච්චි කරන උෂ්ණත්වය අඩු වෙනකොට තීටා කියලා කිව්වේ උෂ්ණත්ව වෙනස. A කියන්නේ අවසාන වර්ගඵලය, A නෝට් කියන්නේ ආරම්භක වර්ගඵලය. බීටා කියලා කියන්නේ වර්ගඵල ප්‍රසාරණ සංගුණකය. ඒතර වර්ගඵල ප්‍රසාරණ සංගුණකයේ තමයි විශේෂ වෙනසකට තියෙන්නේ. ඒකත් ද්‍රව්‍ය මත රඳාපවතින දෙයක්. හරි. ලියා ගන්න වර්ගඵල ප්‍රසාරණ කියලා මේක දාගන්න. ඔය බීටා වල අර්ථ දැක්වීමෙන් වෙනම ලියන්න අවශ්‍ය නැහැ. අරකම තමයි තියෙන්නේ. දිග වෙනුවට වර්ගඵලය දාන්න විතරයි තියෙන්නේ. ඒ නිසා මම ඒක අමුතුවෙන් කියන්නේ නැහැ. මම හැබැයි බීටා වල ඒකකය කියන්නම්. බීටා වල ඒකකයත් අරකම තමයි. වෙනසක් නැහැ. සෙල්සියස් අංශකයට හෝ කෙල්විනයට හේතුව ඩෙල්ටා A මයින් ඒකකයයි මේ අවසාන වර්ගඵලය කියන්නේ ඩෙල්ටා A මයින් ඒකකය ආරම්භක වර්ගඵලය මයින් ඒකකයයි සමාන නිසා වර්ගඵල ඒකක කැපිලා ගිහිල්ලා බීටා වලට එන්නේ තීටා වල ඒකකය අනිත් පැත්ත. එකයට අගේ. හරි. රයිට්. හරි. ලියා ගන්න වර්ගඵල ප්‍රසාරණ කියලා ඔය ටික දාගන්න.
හරි. මෙතනත් ගැමාවල ඒකකය සෙල්සියස් අංශකයට නැත්තම් කෙල්විනයට තමයි. right. එතකොට අර විදිහටම එන්නේ ගැමා කියන්නේ පරිමාව ප්‍රසාර සංඛ්‍යා විතරයි වෙනස් වෙන්නේ. ඔක්කොම එකයි. ඔක්කොම එකයි. V තියෙන තැන් වලට A තිබ්බ තැන් වලට V දැම්මා, B ට තිබ්බ තැන් වලට ගැමා දැම්මා. ඒතර ගැමා කියන්නේ පරිමාව ප්‍රසාරණ සංගුණකය. පරිමාව ප්‍රසාර සංගුණකය. හරි. පරිමාව වෙනස ඇහිලා ඩෙල්ටා V සමානයි V නෝට් ගැමා තීටා. අවසාන පරිමාව කියන්නේ V සමානයි V නෝට් එක ධන හෝ ඍණ ගැමාට. ධන පාවිච්චි කරන උෂ්ණත්වය වැඩි වෙනකොට ඍණ පාවිච්චි කරන උෂ්ණත්වය අඩු වෙනකොට. හරි. පරිමා ප්‍රසාරණය කියලා අරන් ඔය ටික ලියාගන්න. ගැමාවල අර්ථ දැක්වීමත් අර වගේමයි නිසා මම එකත් මෙතනදී කියන්න යන්නේ නෑ වෙන. හරි. right. හරිද? හැමෝටම ඇහෙනවද? right. හරි. හරි. ඔන්න
ඝන ප්‍රසාරණවල අවස්ථා 3 ගැන කතා කරලා කියනවා කිව්වා ඝන ප්‍රසාරණවල අවස්ථා 3 ඝන ප්‍රසාරවල අවස්ථා 3 හරි රයිට් දැන් ඔය ඝන ප්‍රසාරවල අපිට හම්බුනානේ සංගුණක තුනක් ඇල්ෆා කියලා කිව්වේ රේඛීය ප්‍රසාරණ සංගුණකය බීටා වර්ගඵල ප්‍රසාරණ සංගුණකය ගැමා පරිමා ප්‍රසාරණ සංගුණකය ඔන්න ඔය සංගුණක අතර පුතේ අන්තර් සම්බන්ධතා තුනක් තියෙනවා ඒ තමයි අපිට බීටා ලියන්න පුළුවන් 2යි ඇල්ෆා කියලා ඒ වගේමයි ගැමා ලියන්න පුළුවන් 3යි ඇල්ෆා කියලා ඔය දෙකම එකතු කරලා මෙන්න මෙහෙම හිතන්නකෝ ඔය දෙක බෙදුවහම එනවා බීටා බෙදීම ගැමා සමානයි 2/3යිනේ. ඔතනින් ඉතින් කැමති එක්කෙනෙක් ආයෙත් උක්ත කරගන්න පුළුවන්. එතකොට මෙතන එක සම්බන්ධයක් මෙන්න තවත් සම්බන්ධයක් මෙන්න තවත් සම්බන්ධයක්. එහෙනම් අපිට සම්බන්ධ තුනක් හදාගන්න පුළුවන් මේ සංගුණක ආශ්‍රයෙන්. 3යි බීට සමානයි 2යි ගැමා කියලා ගන්නවා. හරි. රයිට්. මේක එන විදිහත් මම සාධනය කරලා දැන් පෙන්නනවා හරි. රයිට්. ලියා ගන්න මෙහෙම සංගුණක අතර සම්බන්ධ හැබැයි මේක මතක තියාගන්න මේක වළංගු වෙන්නේ ඝන ප්‍රසාරණ වලට විතරයි. ඝන ප්‍රසාරණ වලට විතරමයි මේක වළංගු වෙන්නේ. වෙන ඒවාට වළංගු වෙන්නේ නැහැ. හරි. රයිට්. සංගුණක අතර සම්බන්ධ කියලා ඔය ටික ලියා ගන්න පුතේ. හරි. රයිට්. හරි. දැන් ආයෙත් පොඩි දෙයක් මේ පොඩි නෝට් එකක් හරි මේ ඇල්ෆා බීටා ගැමා ගත්තහම ඊ타මත්ම කුඩා අගයන් පුතේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේවා තියෙන 10 2 10 3 10 4 10 5 වගේ පරාසවල තියෙන අගයන් තමයි මේ ඇල්ෆා බීටා ගැමා කියලා කියන්නේ. එතකොට මේ ඇල්ෆා බීටා ගැමා කියන සියලුම සාධක මේ රාශීන් එකට වඩා ගොඩ අඩුයි. ඒ කියන්නේ ඍණ 10 2 10 3 10 4 10 5 වගේ එන පොඩි අගයන් පරාසවල තියෙන්නේ. ඒ නිසා
ඔන්න ඔය රාශීන් වර්ග කරාම හෝ ඊට වඩා වැඩි දර්ශක සඳහා ඒ කියන්නේ ඇල්ෆා වර්ගය, බීටා වර්ගය, ගැමා වර්ගය. එහෙම නැත්නම් ඇල්ෆා ගණය, බීටා ගණය, ගැමා ගණය වගේ බල ගත්තාම දර්ශක ගත්තාම අන්නේ බල වල අගයන් ආසන්න වශයෙන් බිඳුවක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්න ඇල්ෆා කියන්නේ 10 ඍණ 2යි. ඒක 10 ඍණ 2 වර්ග කරාම 10 ඍණ 4ක් වෙනවනේ. ඒතර 10 ඍණ 4 කියන්නේ එකට සාපේක්ෂව ගොඩක් පොඩි අගයක් නේ. ඒකයි ආසන්න වශයෙන් බිඳුවක් කියලා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒතර ඔය වගේමයි බීටා 10 ඍණ 3යි කියලා දන්නකෝ. බීටා වර්ගය කියන්නේ 10 ඍණ 6යි. ඒතර 10 ඍණ 6ක් කියන්නේ ඊටාත්ම ගුණා සංඛ්‍යාවක්. ඒකයි ඒක ආසන්න වශයෙන් බිඳුවක් කියලා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙන්න මේ සටහන පොඩ්ඩක් දාගන්න. මේකත් අපිට ප්‍රායෝගික ගැටලුවලින් ගන්න පුළුවන්. හරි? රයිට්. ගණන් හදලා ගන්න පුළුවන්. ඒ නිසා ලියාගන්න ඇල්ෆා බීටා ගැමා මේ තියෙන ඊටා කුඩා අගයන් බැවින් ඇල්ෆා වර්ගයේ මෙන්න මේ ටික ආසන්න වශයෙන් බිඳුවයි කියලා ගන්න. තුනට වඩා ඕනම දර්ශකයක් ගන්න පුළුවන්. වැඩි ඒවා. ඔය ටික දාගන්න නෝට් එකක් විදිහට. හරි. දැන් බලන්න මම එකක් කරලා පෙන්නන්නම් මේ බලන්න. බීට සමානයි 2යි අල්ෆා බව පෙන්වීම. බීට සමානයි 2යි අල්ෆා බව පෙන්වීම. මම මේකට ගන්නවා මෙන්න මෙහෙම වර්ගඵලය. මම ආරම්භක වර්ගඵලය A නෝට් කියලා දනවා. මේකේ දිග මම හිතනවා මේකේ පළල මම හිතනවා L1 මේකේ දිග මම L2 කියලා ගන්නවා. L1 L2 කියලා ගන්නවා දිග වර්ග. මේකේ උෂ්ණත්වය වැඩි කිරීමට ගන්නම් අඩු කිරීමටත් මේක වළංගු වෙනවා. හරි. වැඩි කරනවා අඩු කරනවා කියලා වෙනසක් වෙන්නේ නැහැ දෙකම එකයි. හරි. මම මේකේ අවසාන වර්ගඵලයේ A කියලා ගන්නම්. මේකේ දිග L2 ඩෑෂ් පළල L1 ඩෑෂ් කියලා ගන්නවා. දැන් මම වර්ගඵල අතර සම්බන්ධයක් ගන්නවා A සමානයි A නෝට් 1 ධන බීටා තීටා කියලා. පුතේ මට A ලියන්න පුළුවන් L1 ඩෑෂ් වතාවක් L2 ඩෑෂ් කියලා. L1 ඩෑෂ් වතාවක් L2 ඩෑෂ්. A නෝට් ලියන්න පුළුවන් L1 වතාවක් L2. 1 ධන බීටා තීටා. මට දරුවෝ L1 ඩෑෂ් ලියන්න පුළුවන් L1 අවසාන දිග මතකයිනේ L1 1 ධන ඇල්ෆා තීටා ගුණ කරනවා L2 ඩෑෂ් ලියන්න පුළුවන් L2 වතාවක් 1 ධන ඇල්ෆා තීටා. ඇල්ෆාම ගන්තයයි එකම ද්‍රව්‍යනේ. එතකොට සමානයි. එතන ගුණ කිරීම තියෙන්නේ මේක L1 L2 1 ධන බීටා තීටා. මේ සමාන ලකුණු එක ගන්නට එන්න ඕන නිසා මේක ඇටිලිවේ. එතකොට මේ L1කට මේ L1 කැපෙනවා මේ L2කට මේ L2 කැපිලා. එතකොට එනවා මේ පැත්තෙන් උත්තරයක් 1 ධන ඇල්ෆා තීටා වර්ගය සමානයි 1 ධන බීටා තීටා. ප්‍රසාරණය කරන්න 1 ධන ඇල්ෆා තීටා 1 ධන 2යි ඇල්ෆා තීටා ධන ඇල්ෆා වර්ග තීටා වර්ග සමානයි 1 ධන බීටා තීටා. මේ ධනයකට මේ ධනයක කැපිලා යනවා අඩු වෙලා. එහෙනම් මෙතන ඇල්ෆා වර්ගයක් තියෙනවා මේක ආසන්න වශයෙන් බිඳුවක් කියලා ගන්න පුළුවන්. එහෙනම් බලන්න පුතේ 2යි ඇල්ෆා තීටා සමාන වෙනවානේ බීටා තීටාට. මේ තීටා කැපිලා ගිහිල්ලා බීටා සමානයි 2යි ඇල්ෆා වෙනවා. ඔන්න බව පෙන්වන්නේ. හරි හදාගන්න.
හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වීම. ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වීම. හරි. ඒතර මෙතනට එනවා අපිට ඔය වගේම පළලත් එකතු වෙනවා. මේක L2 මේ දිග L3 කියලා මම ගන්නවා. එතකොට මේක L1 ඩෑෂ් වෙනවා. එතන L2 ඩෑෂ් වෙනවා. මේක L3 ඩෑෂ් වෙනවා. හරි. එතකොට පරිමා ප්‍රසාරණයට අපි ප්‍රකාශය ලියමු v සමානයි v නෝට් 1 ධන ගැමා තීටා. මම මෙහෙන් ලියන්නම්. v ලියන්න පුළුවන් කොහොමද v ලියන්නේ? අවසාන පරිමාව කියන්නේ L1 ඩෑෂ් වතාවක් L2 ඩෑෂ් වතාවක් L3 ඩෑෂ් සමානයි v නෝට් කියන්නේ L1 L2 L3 1 ධන ගැමා තීටා. දැන් L1 ඩෑෂ් ලියන්න පුළුවන් ආරම්භක දිගාශ්‍රයෙන් L1 1 ධන ඇල්ෆා තීටා. L2 ඩෑෂ් ලියන්න පුළුවන් L2 1 ධන ඇල්ෆා තීටා. එකම උෂ්ණත්වයෙන් යන්නේ වගේමයි එකම ද්‍රව්‍ය නිසා ඇල්ෆා සමානයි. L3 ඩෑෂ් ලියන්න පුළුවන් L3 1 ධන ඇල්ෆා තීටා කියලා. මෙතන L1 L2 L3 1 ධන ගැමා තීටා. දැන් බලන්න මේ L1ට මේ L1 කැපෙනවා L2ට L2 කැපෙනවා L3ට L3 කැපෙනවා. උත්තර එනවා මෙතන උත්තරයක් 1 ධන ඇල්ෆා තීටා වල තුන්වෙනි බලය ඝණය සමාන කරනවා 1 ධන ගැමා තීටා. දැන් බලන්න ඝන ප්‍රසාරණය කියන එක බලන්න එකේ ඝණය ධන මතක් වෙන්න කියන්න බලන්න ඝන ප්‍රසාරණය කොහොමද එන්නේ කියලා. මම යටින් ලියන්න ඝන ප්‍රසාරණය A ධන B ගේ ඝන ප්‍රසාරණය කොහොමද එන්නේ? A ධන B ගේ ඝන ප්‍රසාරණය ඉස්සලාම A ඝණය වෙනවා ඊට පස්සේ 3යි A වර්ග B A ගේ මේ බල ටික අඩු වෙනවා B ගේ බල වැඩි වෙනවා ධන 3යි AB වර්ග ධන B ඝණය. ඒ වගේ මෙතනත් කරන්න 1 ධන 3යි ඇල්ෆා තීටා ධන එකේ වර්ගයෙන් ඊට පස්සේ 3යි ඇල්ෆා වර්ග තීටා වර්ග ධන ඇල්ෆා ඝණය තීටා ඝණය සමානයි 1 ධන ගැමා තීටා. දැන් පුතේ මේ වර්ග සහ ඝන කියන ටික ඇල්ෆා වල මොනවා වෙනවද? ආසන්න වශයෙන් බිඳුවක් වෙනවා. මෙතන එකක් තියෙනවා ඒකට මේකත් කැපිලා යනවා. අඩු වෙනවා. ඒතර එනවා 3යි ඇල්ෆා තීටා සමානයි ගැමා තීටා කියලා. ඒතර තීටා තීටා කැපිලා ගැමා සමානයි 3යි ඇල්ෆා කියලා. මේවා සාධනය කරන්න නම් පේපර් එකේ ඉන්නේ නැහැ. උනට අරගේ දැනුමට ගන්න. හරි හදාගන්න බලන්න. ගැමා සමානයි 3යි ඇල්ෆා බව පෙන්වීම කියලා.
right ඊළඟ තියරි කොටසත් කරලා ඉවර කරමු දවසේ තියරි කොටස් ටික ලියාගන්න අරුවක් දාලා භාගික හා ප්‍රතිශත වෙනස භාගික හා ප්‍රතිශත වෙනස ඒ කියන්නේ මේ ප්‍රසාරණවලදී භාගික වෙනස නැත්නම් දිගෙහි භාගික වෙනස නැත්නම් දිගෙහි ප්‍රතිශත වෙනස වගේ හෙව්වොත් හොයන්න කිව්වොත් කොහොමද ගන්න කියලායි කියන්න යන්නේ හරි හරි භාගික හා ප්‍රතිශත වෙනස මතක තියාගන්න භාගික වෙනස කියලා කියන්නේ මොකද්ද භාගික වෙනස භාගික වෙනස කියන්නේ වෙනස බෙදනවා මුල් අගයෙන් ප්‍රතිශත වෙනස කියන්නේ මේකමයි වෙනස බෙදනවා මුල් අගයෙන් ගුණ කරනවා 100%. හරි එහෙනම් බලන්න භාගික වෙනස සහ ප්‍රතිශත වෙනස කාගේද දිග වර්ගඵලය සහ පරිමාව දිග ගත්තාම දිගේ ප්‍රතිශත වෙනස නැත්නම් භාගික වෙනස කොහොමද ගන්නෙ ඒක ලියන්න පුළුවන් ඩෙල්ටා L බෙදීම L නෝට් මුල් දිගනේ ඕක ලියන්න පුළුවන් ඇල්ෆා තීටා කියලා. ඒතර ප්‍රතිශත වෙනස කියලා කියන්නේ මේකම 100න් ගුණ කරාම එන අගයනේ. ඕක ලියන්න පුළුවන් CI ඇල්ෆා තීටා කියලා. එතකොට බලන්න වර්ගඵලය ගත්තාම එනවා ඩෙල්ටා A බෙදීම A නෝට් සමානයි බීටා තීටා. ඒකේ ප්‍රතිශත වෙනස ගත්තාම ඩෙල්ටා A බෙදීම A නෝට් වතාවක් 100 සමානයි CI බීටා තීටා කියලා. දෙපැත්තම 100න් ගුණ කරන්න තියෙන්නේ. ඊට පස්සේ පරිමාව බලන්න. පරිමාව එනකොට එන්නේ ඩෙල්ටා V බෙදීම V නෝට් සමානයි ගැමා තීටා භාගික වෙනස ප්‍රතිශත වෙනස වෙන්නේ ඩෙල්ටා V බෙදීම V නෝට් ඒක 100න් ගුණ කරපුවාම මෙතනින් එනවා CI ගැමා තීටා කියලා. CI ගැමා තීටා කියලා. ඔන්න බලන්න. right ඔය ටික දාගන්න භාගික වෙනස සහ ප්‍රතිශත වෙනස දාගන්න හැමෝම
හරි රයිට් ඔය තමයි අද දවස්සේ කරන්න තියෙන තියරි කොටස් ටික එතකොට මේ තියරි කොටස් වලින් අපි ඊළඟසේ ගණන් හදනවා. එතකොට ඝන ප්‍රසාරණවල මූලික හඳුන්වා දීමේ තියරි කොටස් ටික සම්පූර්ණ ඉවරයි. එතකොට මේකේ ගණන් හදන්න තමයි ලබස තියෙන්නේ. එතකොට මේ සෙෂන් එක ගොඩක් දිග්ගැස්සෙන නිසා මම අද මෙතනින් මේ තියරි වලට අමතරව ගණන් හදන්න යන්නේ නැහැ. ඒ නිසා ලබන සතිය අපි අනිවාර්යයෙන්ම මේකේ ගණන් ටික හදනවා. ඒ නිසා මේක නෝට් එක හරියට කම්ප්ලීට් කරලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා ටික කතා කරලා අහගෙන ඉවර කරගන්න. ලබන සතිය අපි ගණන් හදන්න තමයි දිගටම යන්නේ. හරි රයිට් එහෙනම් අදට මෙතනින් මේ කොටස් ටික සම්පූර්ණ ඉවර වෙනවා රයිට් එහෙනම් අයිබෝන්